හරිනේ දැන් ස්ක්‍රීන් එක පේනව නේද? දැන් මම මෙන්න මෙතනට එක්සෑම් කියලා මම අපිට ඕන නමක් දී ගන්නවා. හැබැයි එයා මේක හදපු ඇප්ලිකේෂන් එක තියෙනවනේ. ඇප්ලිකේෂන් එක කියන්නේ මේ යෙදුම. යෙදුම මොකද්ද? PowerPoint නේ. එතකොට PowerPoint වලින් මෙයා නමක් දී ගන්නවා PowerPoint presentation කියලා. අන්න ඕක තමයි අර ඉස්සෙල්ලා පෙන්නපු dot මොකද්ද .pptx කියලා එයා මේ ගොනුවේ අගට දාගත්තේ. එතකොට exam කියන්නේ අපි දෙන නම pptx කියන්නේ මේ කම්පියුටර් එකෙන් දී ගන්න නම. කම්පියුටර් එකෙන් එයා මෙන්න මේ කොටසින් තමයි හඳුනන්නේ මේ ෆයිල් ඕපන් කරන්න ඕනේ PowerPoint කියන ප්‍රෝග්‍රෑම් එක මගින් කියලා. අපි කරන්නේ මොකක් හරි එකක් මත ඩබල් ක්ලික් කරන එක විතරයිනේ. ඒක ඕපන් වෙන්න අවශ්‍යතාවය තියෙන ප්‍රෝග්‍රෑම් එක තීරණය කරන්නේ Windows මෙහෙයුම් පද්ධතියෙන්. Windows මෙහෙයුම් පද්ධතිය ඒක හඳුනාගන්නේ මෙන්න මේ ගොනු දිගුවෙන් ෆයිල් එක්ස්ටෙන්ෂන් එකේ.